මම වෙදකම අතාරිනවා ගැස්ට්‍රයිටිස් නතර නොදේ නැත්නම්. ප්ලස්ති ඍෂි පරම්පරාවෙන් තමයි එන්නේ. ඔව්. මේ මම මේ වත්තේ හිටවලා තියෙන ඒවා. ඔව්. මගුල් කරඬ පැල 18යි. ජටා මාංශ හඳුනනවද? නෑ අහලා නෑ. කුරුණෑගල පැත්තේ මේක ගොඩාක් නුවරඑළිය යනකොට පාර දෙපැත්තේ තියෙනවා. ජටා මාංශ පැල 12යි. ඔව්. 12න් 4ක් තියෙනවා. අනිත් ඒවා මරන පැහැිල්ල. තරණ ඔව්. දන්නවද? ඒත් නෑ. තරණ 2යි. දුටු සතුටු දන්නවද? නෑ. අන්න තියෙනවා. අපිට දියා බලමු. යාව ජීව දැකලා තියෙනවද? ඒත් පහක් හිටවල තියෙනවා. සත්සන්ද හිම්බෝවිටියා බේලි දිවු තිප්පිලි කැකිරි කොසතු අගල්ලාදාර ඇද්දෙමට දියහිඟුරු මාදන් මුරුංගා මේ සිංහල මුරුංගා ඔව්. නීති කුම්භ ගහත් බේත් නේ පිටිකාරේ ඉන්න නීති කුම්භ සුමනකට ගමනකට සම්බල බොන්නේ දෙන්නේ ගැස්ට්‍රයිටිස් වලටත් හොඳයි කියනවා නේද? මේ බෙලිකොල ග්‍රෑම් 250ක් ගන්න කොත්තමල්ලි ග්‍රෑම් 250ක් ගන්න දවස් 6ක් 4යි බොණ්ඩ කියලා තියෙන්නේ 6ක් තම්බලා බොණ්ඩ. ඔව්. හරි යනකොට නෙමෙයි මම දැම්මම දෙන්නම් ගුලි දෙකක් ඒ ගුලි දෙකෙන් ගුලි 3 එක ගුලියක් 3 ගමනට කඩලා දවස් 6ට බොන්න. ඔව්. මේ තනකොළ හීන් උදුපියලි ගොටුකොළ ඊ වැටියනේ ඒවා තමයි. ඔව්. සුළුණයි මහණයි කියලා නිකන් ලොකු කොළ තියෙන්නේ. දැන් ඔය බෝ නොවන රෝගනේ. ඔව්. බෝ වන රෝගවලට මොනවද? කිසිම දෙයක් ඕන නැහැ. මේ බෝන රෝග වලට මම ඔය එක ඉන්ජෙක්ෂන් එකක් අත් ඉද්දේ නැහැ. ඔව්. මොනවද? දැන් කැකුම අඩු වුණාද? ඔව්. අඩු වුණා. ඈ? ඔව් ඒක. මොන අඩු වුණානේ? ඔව්. දැන් බලන්න නමලා. ඔව් එහෙම ගැටලුවක් නැහැ දැන්. ඈ ඕකේ තියෙන්නේ දත් වදින්න ගන්න පිළ කෝටු වල මුල් සැවැන්දන බෙලි මුල් කිතුල් මුල් හරි සිරිතේකු කොතල හිමුටු මුල් ඔය ටිකේ ඔය තමයි ඔය දෙන්නේ. ඒ තෙලේ නම මොකද්ද? ඕකට වර්ෂාධිකරණය කියලා කියන්නේ. ඒ මුල් ටික තමයි ඔය තියෙන්නේ. මේ කියන්නේ ඕනම තල්මකට ඕනෙම තල්මක් යනවා. කැඩුම් බිඳුම්. ඔව් මම ඒ හිඳ ගන්න විදිහ ඔබ වහන්සේ ලියලා දෙන්න. ඔව්. හිඳ ගන්න ඒවා ලියලා දෙන්න. එතකොට ඒකේ ඒ මුල් අරගෙන ලිපේ තියලා මදගින්නේ දර වලින් අරක හිඳෙනකන් ඉදිරියෙන් පස්සේ අර කුඩු ටික ගන්නවා සූරලා. ඒක අරගෙන තමයි තෙල් එකට දාන්නේ. ඔව්. නැතු අර කම්බල වතුර නෙමෙයි. නේ තෙල් ටික තමයි ගන්න ඕනේ. ඔව්. ඊට පරම්පරා 2 3 4කට 5කට උඩදී ওই බෙහෙත් වලින් තමයි වැඩ ගත්තේ. ඔව්. ડોક્ટર කර්ඩිනන්ගේ පවුල මේ දුවට බබා හම්බෙන්න ඔපරේෂන් කරන්න ඕනේ. එහෙම වගේ කිව්වේ නෑ මාත් එක්කත් එකතුයි. අර හැන්දෑවේ මට එන්න කිව්වා. එයාගේ වාට්ටුවක් තියෙනවා. මේ හාබිටි තියෙන්නේ මේ වත්තේ වැටෙන හාබිටි. හාබිටි ගන්න. අපේ බුලත් තියෙන්නේ මොන බුලත්? ඔව්. නාගවල්ලි. නාගවල්ලි. ඒකේ නාගවල්ලියේ ඉර ගන්නවා. අරගෙන අඹ කරනවා.
ආබෙටිත් එක්ක යටිපල්ලට කියලා වගේ ඖෂධ දෙකයි. ආබෙටි නාගවල්ලි පැය කාලේ යනකොට ළමයා හැදෙනවා. මම හම්බෙනවා. ඒ මොකටද? සීස කරන්න යන්න බබා හම්බු. බබා මම ඒ වගේ හිතවත් අය 35ක් 40 කරලා දුරෙන් බැලලා අවුරුදු එකමාරක් විතර භවෙක් නෑ. මම ගිහලා ආපුවම එවන්නකෝ. මම විස්කෝස් පෙට්ටිය උට උසගෙන මේ ආවා. ඔය ලොකුතුවට මං ගෑවා. දෙකණිය වටේට තෙල්. ගහලා පැය කාලක් විතර ඉන්න කියලා කතා කරනවා. වෙනසක් තියෙනවා. සීතල ගතියක් තියෙනවා. බැලුවා. මනුස්සයෙක් බැලුවා. දාතුසක් තියෙන හොඳයි. කෑමවල අඩුවක් තියෙන්නේ. නර්ස් මොනවාගේ. ඇස් ඔපරේෂන් කරන්න ගියා. ඊයේ සතියේ මේ රුපියල් 2000 තිබ්බම කිව්වා රුපියල් 5ක් 10ක් හරි දෙන්න කියලා. ගෙදර ගිහින් වෙලේ මුගුණු වෙන කාලා මට ආයෙ එන්න ඕනේ නැහැ. පණිවිඩයක් දෙන්න හම්බ ඇස් පේනවද නැද්ද කියලා. පෙරෝහල්ට ගොඩක් ස්තුතියි. රුපියල් 34000 දොස්තරට. ඉස්පිරිතාලේ නර්ස් නෝනා දොස්තරට ගෙවලා 34000 කොනවද? අර සාහිතික ගන්න. ඔව්. බොරුවට. අපි මේ දන්නේ නැතිකම තියෙන නේද මහත්තයා මේ බෙහෙත් ඖෂධ ගැන. ගෙදර ගිහින් වෙලේ තියෙන මුගුණු වෙන්න තෙල් ගහපු නැත්තම් ගලවලා පුළුවන් තරම් කන එකයි. දවසක් කර දවසක්. අලු කෙල් ගෙනවිදින් පොත්ත ගහන්නේ නැතුව හීන්වට ලියලා කන එකයි. හරි. මාස 8ක් විතර අලුතෙන් කන්නකො දෙන්නව. එකාට දෙන්නේ කම්පුනේ දැන් ඉන්නේ. ඔව්. මොනවද? විලේ මුගුණු වෙන්නයි අඩු කෙහෙන. ඒකයි බෙහෙත් එච්චරයි බෙහෙත්. එච්චරයි මේ. කෑමට ගන්න ඕන. කෑමට යන්න ඕනේ. මේ ඉස්පිරිතාලේ ආවා ඒවත් යෝඩෝ. ආයෙත් මං කිව්වා කිසි දෙයක් ගේන්න එපා මට. ඔව්. හරි. මේ කිසි දෙයක් ගේන්න එපා. ඕක හල්ලු උදව් ඒවා. තව ඔයා වගේ ලෙඩෙක් හිටියොත් ඒ පමණක් ඒවා. ඉතින් මොනවද එකාට දෙන්නට අලු ගෙහෙල්ල කෑවේ. ඔව්. පොතුත් එක්ක. අපි උයනකොට ඔය අලු කෙහෙල් එකේ පොතු වෙනම බදිනවා. ඔව් ඒකේ ගුණේ නෑ. නෑනේ. අම්බ පොත්තේ ගුණේ. හරි. ඇම්බරල් මොන බේතක්ද? ඔව් නේද. ඇම්බරල් මොන ඖෂධයක්ද? සමහර ලෙඩු මං මේ ඇම්බරල්ල වලින් විතර සුව කරලා තියෙනවා. ඔව්. දැන් ඔබ වහන්සේගේ ඔය කකුලේ ඉදිමුම ඕකනම් බහිනවා දැන් ඉතින් ඇම්බරල්ල ගහේ පොත්ත කහයි ලුණුයි දාලා බැන්දලා ඉවරයි. ගහේ පොත්ත නේ. ගහේ පොත්ත. පොඩි බෙහෙතක්. පොඩි එකක් ඉතින් ඕකට නැත්තම් කොච්චර වියදම් කරන්නද? ඇම්බරල්ල ගහේ පොත්ත. හැබැයි මෝරපු ගහක පොත්ත එන්නේ. ඔව්.